ඉන්නේ ආසතු. මෙහෙම අවීචිය. උස යොදුන් 100යි. පළල යොදුන් 100යි. හරිනේ. උස යොදුන් 100යි. පළල යොදුන් 100යි. මේක අර වගේම ගිනි දැල්ලාම යනවා. හරිනේ නේ. එතකොට මේ තමයි මහා නිරය. දේවදත්ත හාමුදුරුවෝ ගිහිල්ලා මෙතන තමයි ඉපදුනේ. උන්වහන්සේගේ ශරීරය ආසතුන් කකුල් දෙක මේ යට යකඩේ මෙහෙම ගිරිලා තියෙන්නේ. හරිනේ. ඊට පස්සේ මෙහෙම ගිහිල්ලා මට අඳින්න බෑ. මෙහෙම ගිහිල්ලා ඔළුව මේ උඩ බිත්තියේ හිර වෙලා තියෙන්නේ. හොලවන්න බෑ. ඔළුව මේ බිත්තියේ යකඩ පොළවේ හිර වෙලා තියෙන්නේ. යටින් කකුල් දෙක යට පොළවේ හිර වෙලා තියෙන්නේ. හරිනේ නේ. එතකොට යොදුන් 100යි. එතකොට මේ අර මං කියපු මේ විදියට ගින්න මැද මේ මං කියන කොටත් එයා එහෙම ඉන්නේ. එතකොට මෙහෙම ඉවරයි කියලාද හිතන්නේ? නෑ. මෙතනින් උලක් කඩාගෙන ඇඟ මැදින් කඩාගෙන යකඩ උඩක් ගිහිල්ලා මෙහෙම හයි වෙලා තියෙන්නේ. හරිද? කකුල් දෙකෙන් යකඩ පොළවේ හිර වෙලා උඩ ඔළුවෙන් භාගයක් හිර වෙලා ඇඟ මැදින් යකඩ උලක් කඩාගෙන ගිහිල්ලා මෙහෙම හිර වෙලා තියෙන්නේ. ඊට පස්සේ මේ පැත්තෙන් අත් දෙක කඩාගෙන ගිහිල්ලා යකඩ උලක් මෙහෙම හිර වෙලා තියෙන්නේ. ඊට පස්සේ මෙහෙම තියෙනෝනේ. මේ විදියට යකඩ උලක් ගිහිල්ලා මෙතනින් කඩාගෙන ගිහිල්ලා එහා බිත්තියේ මෙහා බිත්තියේ හිර වෙලා තියෙන්නේ. යකඩ උලවල් 6කින් හිර වෙලා තියෙන්නේ. හෙලවෙන්නේවත් නැහැ. හේතුව මොකද්ද? නිච්චලේ තථාගතේ අපරද්දත්තා නිශ්චල වූ තථාගතයන් වහන්සේ කෙරෙහි සිත දූෂණය කරගත්ත හින්දා නිශ්චලව නිශ්චල වෙලාම පච්චතු නිශ්චල වෙලාම විපාක විඳීවා කියලා කර්මයට සමානව තමයි මෙහෙම වෙලා තියෙන්නේ. නිච්චලේ තථාගතේ අපරද්දත්තා නිශ්චල වූ තථාගතයන් වහන්සේ කෙරෙහි සිත දූෂණය කරගත්ත හින්දා නිශ්චල වෙලාම විපාක අනුභව කරාවා කියලා කර්මයට සමානවම විපාක ලැබෙන්න තමයි මේ විදියට ඉන්නේ. මේ